දරුවෙකු පිළිසඳ ගැනීමට බාධාවක් වන්නේ පුරුෂ වන්ද්‍යාභාවය වගේම ස්ත්‍රී වන්ද්‍යාභාවය පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුමයි. ස්ත්‍රී වන්ද්‍යාභාවයේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳව ඉතින් මේ ස්ත්‍රී වන්ද්‍යාභාවය ඇතිවීමට හේතු වන කාරණා පිළිබඳව අපි විමසා බැලීමක් සිදු කිරීමේදී අපට දක්නට ලැබෙන කාරණාවන් කීපයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට පෝෂණ උණතාවයන්, ඒ වගේම බයිස්ත්‍රාවයේ ග්‍රන්ථිවල ශ්‍රාවයන් වල පිළිබඳ දෝෂ තත්ත්වයන්, උදාහරණයක් විදිහට පියුටියුටරි ග්‍රන්ථිය, ඊට පස්සේ අග්න්‍යාස ග්‍රන්ථි, මේ වගේ ග්‍රන්ථිවල ඇතිවන දෝෂ තත්ත්වයන්, යෝනියේ ඇතිවන දෝෂ තත්ත්වයන්, ගර්භාෂයේ ඇතිවන දෝෂ තත්ත්වයන්, ගැබ් ගෙලේ ඇතිවන දෝෂ තත්ත්වයන්, මේ වගේ විවිධ වූ කාරණාවන් රාශියක් පිළිබඳව අපිට විමර්ශනය කරන්න වෙනවා. ඒ මගින් තමයි ස්ත්‍රී වන්ද්‍යාභාවය පිළිබඳව හරි හේතුවක්, නිශ්චිත හේතුවක් අපිට සොයා ගැනීමට සිදු වෙන්නේ. මෙසේ ස්ත්‍රී වන්ද්‍යාභාවයේ සිදුවන ආකාරය පිළිබඳව හාරිත සංහිතාවෙත් විවිධාකාරයෙන් දක්වලා තිබෙනවා. ඒ වගේම අපි ස්ත්‍රී වන්ද්‍යාභාවය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අද සමාජයේදී බොහෝ අවස්ථාවල කාන්තාව වන්ද්‍යාභාවයට පත්වීම නිසාම දරුවන් හට නොගන්නා බවට එල්ලවන චෝදනාවන් නිරන්තරයෙන් ඇයට පීඩාවක් වෙනවා. මේ පීඩාවන් නිසාම తాවකාලික වන්ද්‍යාභාවය උනත් පූර්ණ කාලීන වන්ද්‍යාභාවයට තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා වේ යුත්තේ නිසි හේතුව මේ සම්බන්ධයෙන් විමසීමක් කොට ඉන්පසු ඇත්තෙන්ම ඇය පූර්ණ වශයෙන් වන්ද්‍යාභාවයට පත් වී ඇද්ද පිළිබඳව විමසීමක් කිරීමයි. ඉන්පසුව පුළුවන් යම්කිසි දෝෂ තත්ත්වයක් තිබෙනවා නම් එම දෝෂ තත්ත්වයෙන් මඟ හරවාගෙන ඇය නිසි ආකාරයෙන් ගබ් ගැබීමට සුදුසු ස්ත්‍රියක් බවට පත් කර ගැනීම. වන්ද්‍යාභාවයේ ඇතිවීම පිළිබඳව අපි නිරන්තරයෙන් සාකච්ඡා කරා. මේ විදිහට විවිධාකාරයෙන් ඇතිවන්නා වූ වන්ද්‍යාභාවය තුරන් කරගන්නේ කෙසේද? ඒ සඳහා අපිට සිදු කරගත හැකි ප්‍රතිකාරකම මොනවාද? දේශීය වශයෙන් අපි භාවිතා කළ හැකි උපක්‍රම මොනවාද? ආදී පිළිබඳව ඉදිරියේදී අපි සාකච්ඡා කරමු.